සමහර මාසවල අයියේ මම ලක්ෂ 7-8 හොයන මාසවල තියෙනවා. මොකද ඇත්තම කිව්වොත් මගේ ඔයිල් යන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මේ මාසෙකට ඔයිල් 3 පාර 4 පාර හදන අවස්ථා තියෙනවා. අපේ හස්බන්ඩ් සවරදසල් කියනවා මේ කන්නවත් මේ කියන්නේ මේ එයාට කන්නවත් නැහැ උයන්නවත් වෙලාවක් නැහැ. මං ඒ තරම් කට්ට කෑවයි මේ බිස්නස් එක ඇත්තටම හදාගන්න. ඕඩර්ස් වෙනුවට මට නිකන් සල්ලි, ඒ කියන්නේ වැඩිපුර සල්ලි දීලා තියෙනවා 5000 10000. ඒ කියන්නේ යාලා අර මං හිතේ සතුටට. ඔව් ක්‍රාෆ්ට් කරන් ගත්ත මේන අභියෝගත් එක්කලා ඒක මට මාර හයියක් වුණා. ඔයිල් බොටල් 3000 4000 විතර මාසෙකට යන. කැනඩාව UK වගේ ගොඩක්ම රටවල් දැනට රටවල් 11කම නියෝජිතව ඉන්නවා විකුණන්න. ඔයිල් එකක් නියන්නේ අයියේ. ඒක ප්‍රතිඵල ගැන කිව්වොත් එහෙම ගොඩක්ම රටවල් අයින් තමයි පාවිච්චි කරන්නේ. කැනඩාව UK වගේ ගොඩක්ම රටවල් දැනට රටවල් 11කම නියෝජිතව ඉන්නවා විකුණන්න. පටන් ගන්නකොටම මට හිතුණා කියන්නේ මේක යයිද කියන පොඩි සැකයක් තිබුණා. නමුත් මාස දෙකක් වගේ යනකොට ඉතින් පාවිච්චි කරන අය ගැන ප්‍රතිචාරات එක තමයි ඉස්සරහට බිස්නස් එක දියුණු වුනේ. දැන් මොනවද තියෙන ප්‍රොඩක්ට්ස් වගේ? hair oil වර්ග දෙකක් යනවා. එකක් රෝස්මේරි එකක් හර්බල් එක. ඊට කලින් මොනවද කරේ? ඊට කලින් රෙසින් ක්‍රාෆ්ට් තමයි කරේ. ඒ කියන්නේ මේ එක එක අයගේ නිර්මාණ බර්ත්ඩේ වලට, ඇනිවර්සරි වලට ඒ වගේ දේවල් තමයි කරේ. ඒකෙන් අර හැමදාම ඉතින් ඒ කස්ටමර්ස්ලා ළඟ රැඳෙන්නේ නැහනේ. කාලයකට එන්නේ. ඉතින් ඒක නිසා තමයි හිතුනේ මේ වගේ දෙයක් කරොත් හැමදාම එන කස්ටමර් ළඟ තියාගන්න පුළුවන් ඉතින් දෙයක් තමයි මම කරේ. හරි දැන් ඔයාලට කොයි තරම් කැරන් කරන්න පුළුවන්ද ඔයාගේ hair oil එක? අපි 100% ස්වභාවික දේවල් දෙන්නේ. එතකොට අපි හැම දෙයකම වීඩියෝස් අපේ page එකේ දානවා. අපි හදන විදිය ගන්න දේවල් හැමදේම අපේ page එකේ අපි දානවා. සත්‍යසහති කරන්න තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ අපි lab report එක පවා ඔයිල් එකට පාස් වෙලා තියෙන්නේ. රට යවන්න පුළුවන් විදියට MSDS certificate එක පවා අරගෙන තියෙන්නේ. තව පුංචි එක දෙයක් විතරයි කරගන්න තියෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ registration එක ගන්න. ඒකට මට්ටම කියලා වෙනමම තැනක් ඕන වෙනවා. ඒකට දැන් ඉස්සරහට වැඩපිළිවෙල කරගෙන යන ගමන් ඉන්නේ. බිස්නස් එක ගැන ලැබෙන ප්‍රතිචාර කොහොමද? ගොඩක් හොඳයි අයියේ. මං හිතුවට වැඩිය ඉල්ලුමක් තියෙනවා. මොකද ඇත්තම කිව්වොත් එහෙම මං ගොඩක් බැනුම් අහන යාගෙන් ෆෝන් එන මැසේජ් කියවන්නේ නැහැ, රිප්ලයි කරන්න පරක්කුයි කියලා. ඔයිල් බොටල් 3000 4000 විතර මාසෙකට යනවා. මේ තියෙන්නේ අපි ගාව තියෙන ප්‍රොඩක්ට් ක්‍රාෆ්ට් චමී කියන FB page එක, TikTok page එක. මේ page වලින් තමයි ඔයාලට online හරහා මිලදී ගන්න පුළුවන් වෙන්නේ. දණහිස් කැක්කුම්, කොන්දේ කැක්කුම් වගේ වේදනාවල් වලට විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත මේකින් සහනයක් ලැබෙනවා. මීට වඩා පොඩි බොටල් එකක් අපි ගාව ගන්න තියෙනවා මිලිලීටර් 50න්. රෝස්මේරි hair oil එක. ඉතින් මේක පාවිච්චි කරන ගොඩක් අය දන්නවා. මාසයක් එකමාරක් වගේ ඇතුළත ඔයාලගේ හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. ඉතින් අපි 100% ස්වභාවික විදිහට තමයි මේව නිෂ්පාදනය කරලා තියෙන්නේ. කොණ්ඩේ අනේක දවස් 3ක් 4ක් වගේ ඇතුළත ඉක්මනින්ම නතර කරලා දෙන hair oil එකක් තමයි herbal hair oil එක. ඊට අමතරව ඉස්සරි තියෙන අයට අකලට හිසකෙස් පැහෙනවට, කොණ්ඩේ කළු වීම, ඒ වගේම ඝන වීම, හිසකෙස් වර්ධනය වෙන. normally මේකෙන් හිසකෙස් වර්ධනය වෙන්න මාස 2කමාරක් 3ක් වගේ පමණ කාලයක් යනවා. ඉතින් ලංකාවේ ඇතුළත අපි ඕනම තැනකට ඩිලිවරි කරලා මේව යවනවා. හරි දැන් රට හිටපු කාලේ ගැන මොකද දෙන්නේ? ඒ කාලෙදී අයියේ ඉතින් මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ ඇත්තටම. කොහෙද හිටියේ? සයිප්‍රස් හිටියේ. මොනවද කරේ? එහේ ඉතින් අයියේ මේ කියන්නේ මේ ආච්චි කෙනෙක්ලගේ බලාගත් එක තමයි කරේ. ඉතින් ඒත් එක මෙහෙම බලනකොට මට හිතෙනවා අපරාධේ මම මෙහෙ ඉඳගෙන ගහන්න තිබුණ ගේම නිකන් කාලය වැය වුණා. රටකට ගිහිල්ලා මං ඉගෙන ගත්ත ගොඩක් දේවල්. ඒ කියන්නේ මෙහි ලොකුවට වෙනසක් දැක්කා. ලංකාවේ පිටරට කියන්නේ කොයි වගේ වෙනසක්ද කියන දේ මිනිස්සු ගත්තම හැදියාව ගත්තම හැම දෙයකම වෙනසක් දැක්කා. ඒකත් එක්ක මං හිතනවා මේ බිස්නස් එකට මට ගොඩාක් එක හයියක් වුණා කියලා. මිනිස්සු හැන්ඩල් කරන විදිය එන ප්‍රශ්නත් එක්ක ගොඩාක් එක ප්‍රශ්න එනවනේ අයියේ බිස්නස් එකක් කරන් යනකොට. ඒ හැම දෙයකටම මං හිතනවා මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මට හම්බුනේ මං ඒ වගේ රටකට ගිහිල්ලා තනියෙන් අවුරුදු ගාණක් ඉඳලා ඒ ගොඩ නැගුණ ශක්තියෙන් වෙන්න ඕනේ කියලා. ඔයාලට මොකක්ද ආපු මොටිවේෂන් එක ඔයාලට මේ බිස්නස් කරන්න ඕන කියලා? මං ඇත්තටම අර ගොඩක් සතුන්ට උදව් කරන කෙනෙක්. මට කියන්නේ මේ පාරේ සතෙක් බැටලා හිටියත් මට හරි අමාරුයි ඒක දරා ගන්න. ගෙදර උස්සගෙන එනවා. ඉතින් මේ මගේ උස්සන් අපු සතු ගියක් ඉන්නවද? ඒ කියන්නේ සනීප කරනවා. මං අර මේ SOS කියන ශ්‍රී ලංකා කියලා තියෙන අර හංගම ඒකට තමයි ගොඩක් සත්තු බාර දෙන්නේ. යාළගේ සංවිධානයට මං එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ මට හැමදාම හස්බන්ඩ්ගෙන් සල්ලි ඉල්ලන්න බෑ අයියේ. මොකද මේ එක කරදරයිනේ. ඇත්තම කිව්වොත් මං අර පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දෙයක් තමයි මේ කාටවත් කරදරයක් එන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක. ඉතින් මං ඒකෙදි තමයි මේ ගෙදර නිකන් ඉන්න එකේ තමයි
මේක කරන්න පටන් ගත්තේ. මං ඉස්සර මේ අජිත් මුතු කුමාරන්ගේ සින්දු වලට වීඩියෝස් කර කර හිටියේ. ඒක මගේ වීඩියෝස් TikTok එකකින් තමයි ගොඩ වයිරල් ගියා. අය මිලියන 4-5ම බලන්න ගත්තා. ඉතින් ඒකෙදි මට ගොඩාක් කියන්නේ මේ ෆලෝස් බේස් එකක් හැදුනා TikTok එකේ. ඉතින් ඒකෙන් තමයි මම මේ ගමන ආරම්භ කරේ. අය කියන්නේ අර ඉන්න අයගේ ප්‍රතිචාරات එක්කලා මට හිතුණා පුංචි මොනවා හරි පටන් ගන්න ඕන. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මට අතට එන මොනවා හරි පටන් ගන්න ඕන කියලා. ඉතින් මම රෙසින් ක්‍රාෆ්ට් කරන්න ගත්තා. ඒකත් අයියේ මම මාස 6ක් විතර YouTube එක බලලා තමයි ඉගෙන ගත්තේ. මට සතුටුයි මොකද මට සෑහෙන පිරිසක් පිටරටවල ඉන්න අයයි ඕඩර්ස් වෙනුවට මට නිකන් සල්ලි කියන්නේ වැඩිපුර සල්ලි දීලා තියෙනවා 5000 10000. ඒ කියන්නේ යාලා අර මං හිතේ සතුටට. ඔව් ක්‍රාෆ්ට් කරන්න ගත්ත මේන අභියෝගත් එක්කලා ඒක මට මාර හයියක් වුණා. ගොඩක් අය කකුල් ඉදිමනකම් මං රෑ ඉදි මරාගෙන ඉඳලා තියෙන ඒ දවස්වල මට මේ මතකයි අපේ හස්බන්ඩ් සවරදසර් කියනවා මේ කන්නවත් මේ කියන්නේ මේ එයාට කන්නවත් නැහැ උයන්නවත් වෙලාවක් නැහැ. මං ඒ තරම් කට්ට කෑවා මේ බිස්නස් එක ඇත්තටම හදාගන්න මේ මතක් වෙනකොට දුකයි. එහෙම ඉන්නකොට තමයි මට හිතුනේ මේ ඒගොල්ලොන්ගේ මට කියන්නේ මාර ප්‍රතිචාරයක් තිබුණා අයියේ. එයාලා මට කිව්වා තව මොනවා හරි ඔයා කරන්න පටන් ගන්න හොඳ දෙයක් කරන්න අපි ඔයත් එක්ක ඉන්නවා කියන දේ මම කවදාවත් දැකලවත් නැහැ ඒගොල්ලෝ. ඉතින් ඊට පස්සේ තමයි මං හිතුවේ මේ ඔයිල් එකක් වගේ කරා නම් ඒකට ඉගෙන ගත්තේ කොහෙන්ද? සෙත්රු කියලා ආයුර්වේද මධ්‍යස්ථානයෙන් තමයි මම ඒක ඉගෙන ගත්තේ. ඉතින් අපිට එතන ඉගෙන ගන්න එක වුණත් මේ හරියට කොහොමද බිස්නස් එකක් ඉදිරියට යන්නේ කියන තැන ડોක්ටර් අපිට කියලා දෙනවා. කියන්නේ අපි මෙහෙම හැමෝටම ඔයිල් එකක් කරන්න බෑනේ අය කියන්නේ හැමෝටම කියන්නේ ආයුර්වේද දේවල් කරන්න බෑ. හරි. දැන් ඔයාගේ hair oil එකට මොනවද පාවිච්චි කරන දේවල්? ඒවට මම අයියේ කීකිරිඳිය, ගොඩපර, නෙල්ලි, පුකුරු වදමල් මේ වගේ ඖෂධ වර්ග තමයි ගන්නෙ. අපි කිසිම කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. අද සාමාන්‍යයෙන් කොයිතරම් විතර ආදායමක් හම්බෙනවද? සමහර මාසල් වල අයියේ මම ලක්ෂ 7-8 හොයන මාසල් තියෙනවා. මොකද ඇත්තම ගොත් මගේ ඔයිල් යන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මේ මාසෙකට ඔයිල් 3 පාර 4 පාර හදන අවස්ථා තියෙනවා. මගේ බොටල් එක ගත්තත් ගොඩක් අය දන්නවා මං කවදාවත් මාස 6-7 පරණ වෙච්ච ඔයිල් බොටල් එකක් යාලා අරගෙන නැතුව ඇති. ගොඩක් අය අයියේ එක බෝතලයක් ගත්ත කෙනා ඊළඟ පාරෙන් තනියෙන් එන්නේ නැහැ. එනකොට සමහර එවන වොයිස් අහනකොට මට කියන්නේ මේ හිතනවා මේ මමමද මේ හදන්නේ කියලා. එයාලා මට පින් දෙනවා අයියේ. කියන්නේ මාර ඔයාට මේ ගොඩක් පින් එහෙම අපි ගොඩක් දේවල් කරා එහෙම කියන දේ. මං හිතනවා අය හරියට හරි දෙයක් මිනිස්සුන්ට දුන්නොත් ඒක ඒ මිනිස්සු අපිව කවදාවත් දාලා යන්නේ නැහැ. හැමදාම අපි ළඟ රැඳෙනවා කියලා. මොකද ඒ විශ්වාසය මට තියෙනවා. මගේ ඔයිල් එකත් එක්ක මං ඒ ගත්ත විශ්වාසය මං හිතනවා මේ මගේ ඉදිරි පැවැත්මට ඇත්තට මේක තමයි හයියක් වෙලා තියෙන්නේ කියලා. කාන්තාවකට බිරිඳකට කොයිතරම් සතුටුද අද ඉන්න තැන ගැන අද මහත්තයා මොකද කියන්නේ? ඉතින් මට සතුටුයි ගෙදර මං නිකන් ඉන්න එකේ තමයි මේ පටන් ගත්තේ. මං දැකලා තියෙනවා කියන්නේ දැන් ගොඩක් අද සෝෂල් මීඩියා ගත්තොත් අද ගොඩක් ගෙදවල් වල ඉන්න අය නිකන් ඉන්නේ නැහැ. ඒ ගැන සතුටුයි අයියේ. මොකද අපි ගෙදර නිකන් ඉන්න අතරනේ අර අමතර ආදායමක් හොයන්නේ. ඉතින් සෝෂල් මීඩියා එක හරියට පාවිච්චි කරොත් අයියේ අපිට හොඳ ගේමක් ගහන්න පුළුවන්. මේ අවස්ථාව ගැන මොකද කියන්නේ? සතුටුයි අය මේ වගේ වැඩසටහන කරන එක ගැන සතුටුයි. මොකද නොදන්න පිරිස් ඉන්නවනේ. කියන්නේ අපි කොහේ හරි පුංචි දෙයක් කරගෙන යනකොට ඒක දන්න සීමිත කොට්ටාසයක් නේ ඉන්නේ. ඒක මේ නොදන්න අය ඉන්නවා ගොඩක්. ඉතින් අය කරන වැඩසටහනත් එක්ක ඒක ගොඩක් අය නොදන්න අයට ඒගොල්ලෝ අතරට යන්න ලොකු පිටුවහලක් වෙනවා කියලා මං හිතනවා.